හරි 2022-23 ක්‍රමලේඛන ප්‍රශ්නෙත් බලාගමු අපි සාකච්ඡා කරමු එකත්. ඒක තියෙනවා බලන්න සිසුවෙකුට පාසල වෙත බයිසිකලයෙන් පාසල් වෑන් රථයෙන් හෝ බසෙන් හෝ යා හැක මුළු දුර මත එය පහත පරිදි සොයා ගන්න පුළුවන් කියලා ඔයාලට දීලා තියෙනවා. මුළු දුර කිලෝමීටර් 5ට අඩු හෝ සමාන නම් බයිසිකලය භාවිතා කරන්නලු. මුළු දුර කිලෝමීටර් 5ට වැඩි 15 හෝ 15ට අඩු නම් තව කොන්දේසියක් බලනවා. ආසන්නතම බස් නැවතුමට නිවසේ සිට දුර කිලෝමීටර් 1ට වඩා අඩු නම් බසේ භාවිතා කරන්නලු. එසේ නොමැති නම් පාසල් වෑන් රථය භාවිතා කරන්නලු. ඒ කියන්නේ කිලෝමීටර් 5ත් 15ත් අතර නම් ඔප්ෂන් දෙකක් තියෙනවා. ගෙදර ඉඳන් බස් නැවතුමට තියෙන දුර කිලෝමීටර් 1ට වඩා අඩු නම් එයා බසෙන් යන්න ඕනි. ඊට වැඩි නම් එයා වෑන් එකේ යන්න ඕනි. කිලෝමීටර් 15 හෝ 15ට වැඩි නම් මාසික වෑන් ගාස්තුව බස් ගාස්තුවේ දෙගුණයට වඩා අඩු නම් වෑන් රථය භාවිතා කරන්න නැත්නම් බසේ භාවිතා කරන්න ලෝයි වගේ ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. අපිට කියනවා පහත තොරතුරු පදනම් කරගෙන සිතාරා ගණේෂ් සලීම් නිමල් සඳහා සුසු ප්‍රවාහන ක්‍රමය යෝජනා කරන්න කියලා. ඔන්න මුලින්ම සිතාරා එනවානේ. අපි කන්ඩිෂන් වලට බෙදමු. සිතාරාව මුළු දුර 10යි. කිලෝමීටර් 10ක් තියෙන ඉස්කෝලේට දුර. ඒතර පළවෙනි කොන්දේසියට අදාළ නැහැනේ. මැද තියෙන කොන්දේසිය තමයි අදාළ. ඒ කියන්නේ 5ට වැඩි 15ට අඩු. බස් නැවතුමට දුර කිලෝමීටර් 0.5යි තියෙන්නේ. ඒතර මේක කියනවා මැද කොන්දේසියදිත් බලනවනේ. ආසන්නතම බස් නැවතුමට දුර කිලෝමීටර් 1ට වඩා අඩු නම් බසේ භාවිතා කරන්නලු. එහෙනම් සිතාරට බස් නැවතුමට කිලෝමීටර් 0.5 කියන්නේ 1ට වඩා අඩුයි. එහෙනම් එයා මොකෙන්ද යන්න ඕනේ? බස් එකේ යන්න ඕනේ. හරිම ලේසි ප්‍රශ්නයක්. ඊළඟ ගණේෂ් එනවා. ගණේෂ්ගේ මුළු දුර කිලෝමීටර් 20යි. ඒ කියන්නේ පළවෙනි කොන්දේසියට අයිති නෑ, දෙවෙනි කොන්දේසියට අයිති නෑ, තුන්වෙනි එකට තමයි අයිති වෙන්නේ. තුන්වෙනි එකේදී ඔන්න මාසික වෑන් ගාස්තුව මාසික බස් ගාස්තුවේ දෙගුණයට වඩා අඩුද කියලා බලන්න ඕනේ. දැන් අපි මෙයාගේ බස් ගාස්තුව 4000යි. 4000 දෙකෙන් ගුණ කරොත් 8000යි. නමුත් මෙයා වෑන් එකේ යන 8500ක් යනවා. එතකොට බස් ගාස්තුවේ දෙගුණයට අඩු වෙන්නේ නැහැ, වැඩි. අඩු වුණොත් තමයි මෙයා වෑන් එකේ යන්න ඕනේ. වැඩි නිසා මෙයාව දාන්න වෙන්නේ බස් එකේ තමයි. එහෙනම් ගණේෂ් යන්න ඕනේ බස් එකේ. සලීම් වෙනවා. සලීම් නම් මුළු දුර කිලෝමීටර් 14යි. ඒ කියන්නේ මැද කොන්දේසියට අයිති වෙන 5ට වැඩි 15ට අඩු. බලන්න එයා බස් නැවතුමට කිලෝමීටර් 1.5ක් එන්න ඕනේ. එහෙනම් ඉතින් මෙයා බසෙන් ඇවිල්ලා හරියන්නේ නැහැ. මොකද ආසන්න බස් නේ කිලෝමීටර් 1ට වඩා අඩු නෑනේ. එහෙනම් මෙයා යන්න ඕනේ අනිවාර්යෙන් වෑන් එකේ. අවසානයේ නිමල් එනවා. නිමල්ට කිලෝමීටර් 3යි ඉස්කෝලේට තියෙන්නේ. එහෙනම් මෙයා බයිසිකල් එක භාවිතා කරන්න ඕනේ. ඔන්න කතන්දරේ හරි. සිසුවෙකුට අදාළ මුළු දුර, බස් නැවතුමට දුර, වෑන් ගාස්තුව, බස් ගාස්තුව වගේ දේවල් දීලා තියෙනවා. සුදුසු ප්‍රවාහන ආකාරය ප්‍රතිදානය කරන ව්‍යාජකයේ ලියන්න තියෙනවා. හරි. අපි මේක ලියමු. එතකොට ඔන්න ආරම්භයේ තියෙන begin එක තියෙනවා. ඉන්පුට් කරගන්නවා මුලින්ම අපි ආදානය කරගන්න. මේගොල්ලෝ අපිට ආදානය කරගන්න දේවල් දීලා තියෙනවා. මුළු දුර TD, ඊළඟට බස් නැවතුමට දුර D, ඊළඟට මාසික වෑන් ගාස්තුව VF, මාසික බස් ගාස්තුව BF කියලා දීලා තියෙනවා. අපේ පළවෙනි කොන්දේසිය if අපේ බලන්නේ මුළු දුර TD කුඩායිද බලනවා. මුළු දුර 5 හෝ 5ට වඩා අඩුයි නම් මෙයා යන්න ඕනේ බයිසිකල් එකේ. BICYCLE බයිසිකල්. එහෙම නැත්නම් else if එකක්, මේක බහු කොන්දේසිය යන අවස්ථාවක්. TD කුඩායි හෝ සමානයිද බලන 15ට. මොකද 5ට වඩා අවස්ථා බැලුවනේ. එහෙනම් ඊළඟ බලන්නේ 15. සහ ආපහු වෙන දානවා if බස් නැවතුමට දුර D කුඩායි 1 නම්. එහෙම වුණොත් මෙයා බස් එකේ යන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා වෑන් එකේ යන්න. end if. එහෙමත් නැත්නම් else if මාසික වෑන් ගාස්තුව බස් ගාස්තුවේ දෙගුණයට වඩා අඩු නම් අන්න එතකොට මෙයා යන්න ඕනේ වෑන් එකේ. එහෙම නැත්තම් මෙයා යන්න ඕනේ බස් එකේ. එතකොට මෙතන if එකයි, මෙතන if එකයි, මෙතන if එකයි, end if 3ක් ඉවර වෙනවා. එහෙනම් end if 3ක් එන්න ඕනේ. end if අවසානයේ end එක එන්න. මෙන්න මේක තමයි ව්‍යාජකේතේ විදිහට ලියවෙන්න ඕනේ.
ඕනනම් ඔයාට දැන් උදාහරණයක් විදිහට සිතාරගේ මුළු දුර මේක දීලා තියෙනවා කිලෝමීටර් 10යි. ඒතර සිතාරගේ ඔන්න TD එන්ටර් කරොත් 10යි කියලා. ඒතර මෙතෙන්ට දැම්මොත් TD 10යි. 10 පහව පහට වඩා අඩුයිද? නෑ. ඒතර else අවස්ථාවට එනවා. මෙතෙන්ට එන්නේ. එතනට ආම 10යි. 10 15 පහට අඩුයිද? ඔව්. එහෙනම් මෙතෙන්ට එනවා. ආම D බලනවා. D මෙයාගේ 0.5යි. එහෙනම් 0.5 එකට වඩා අඩුයි. එහෙම වුණොත් මෙයා යන්න ඕනේ බස් එකේ. එහෙනම් සිතාරා යන්න ඕනේ බස් එකේ තමයි. එහෙනම් අපි අගයන් ආදේශ කරාම ওই විදිහට නිවැරදි පිළිතුර එන්න ඕනේ. ඒතර මේ තමයි ව්‍යාජකයේද මේකේ සම්පූර්ණම ව්‍යාජකයේද නෙමෙයි ලකුණු හැමෙන කොටස තමයි ලකුණු දීලා අන්තිමට සම්පූර්ණම අංග සමුණා තව වැඩිපුර ලකුණක් ඔයගලන් දෙනවා. ඒ කියන්නේ අංග සම්පූර්ණ කරාට කොහොම කරා ලකුණු 10 තමයි. අර කොටස් බලලා ඔක්කොම හරිනම් අන්තිම ලකුණ දෙන්නේ. හරි. ඒතර අපි ගිය අවුරුද්ද පේපරෙත් බලමු. ගිය අවුරුද්ද පේපර් ප්‍රශ්නෙත් හරිම ලේසි. ඒක නම් හිස්තැන් පුරවන්න තිබුණේ. සිසුන්ගේ ශරීර ස්කන්ධය මැනීමට BMI දර්ශකය භාවිතා කරන අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒකෙදි BMI යගේ හොයන විදිය දීලා තියෙනවා, බර බෙදනවා උසේ වර්ගයෙන්. ඒකෙදි BMI දර්ශකය 18.5ට වඩා අඩු වෙනම් underweight, 18.5 වැඩි නම් 25ට වඩා අඩු වෙනම් normal, ඊළඟට 29.9ට වඩා අඩු නම් overweight, 29ට වඩා වැඩි නම් obese කියලා එන්නේ. එතකොට මේකෙදී අපිට ව්‍යාජකයේදී ඒගොල්ලෝ දීලා හිස්තැන් පුරවන්න දීලා තියෙන බලන්න මේ ප්‍රශ්නෙට විතරයි ලකුණු 10ක්. අර ප්‍රශ්නේ කරන්නේ නැති නිසාම ඕගොල්ලන්ට ප්‍රශ්නේ ලේසි කරලා දීලා තිනවා. එහෙමනම් අපි මේකේ උත්තර ටික ගලපමු. මේකේ පාසලේ සිසුන් 400ක් ඉන්නේ. ඒතර මේක වයිල් කොන්දේසියක්. වයිල් එකේදී කොන්දේසිය 7 වෙනන් තමයි ආරම්භ වෙන්න ඕනේ. ඒතර ආරම්භයේදී කවුන්ට් ගියාගේ 1යි කියලා දීලා. කවුන්ට් ගියාගේ බිඳුව නෙමෙයි. ඒක නිසා අපිට කවුන්ට් එක 400 දැම්මොත් වැරදි. හේතුව 400 වෙන ශිෂ්‍යයාම 400ට වඩා අඩු නෑ. ඒ වුණාම 400 වෙන ශිෂ්‍යයාව ගණන් වෙන්නේ නෑ. ඒක නිසා ආරම්භයේදී ඒ හිස්තැනට 401 දාන්න පුළුවන්. නැත්තම් සමාන ලකුණ දාලා 400 ලියන්න පුළුවන්. කොහොම ලිව්වත් හරි. ඊළඟට B. B එකේ නම් මේ ටික ආදානය කරගන්න එන ඉන්පුට් ආදානය කරගන්න. ඔන්න C එනවා. C එකේදී අපි BMI දර්ශකය හදා ගන්න ඕනේ. එහෙනම් BMI එක හැදෙනවා. BMI සමානයි බර බෙදනවා, weight එක බෙදනවා, height ගුණ කිරීම height. ඔන්න පළවෙනි කොන්දේසිය. if අපි බලන්නේ underweight වෙන්නේ BMI එක කීයට අඩු වුණොත්ද? 18.5ට අඩු වුණොත් output underweight. else එකක් දාලා if එකක් බලනවා. ඒකේ normal වෙන්නේ 25.0ට අඩු වුණොත්. එහෙනම් BMI එක කුඩායි 25.0. අන්න අපිට F කොන්දේසිය නම් ලියන්න වෙනවා. මොකද තව කොන්දේසි අවස්ථා දෙකක් තියෙනවා. overweight සහ obese කියන එක. එහෙනම් if BMI බලන්න වෙනවා 29.9ට වඩා අඩු නම් මෙයා overweight. එහෙම නැත්නම් else මෙයා obese. ඔන්න ඔය විදිහට එන්න. අවසානයේ G එන්න ඕනේ. මේ ඊළඟ ශිෂ්‍යයා කවුන්ට් කරගන්න. එහෙනම් කවුන්ට් සමානයි කවුන්ට් දන 1. මේ ටික ලියනකොට ඔයාලට සම්පූර්ණ ලකුණු 10ක්. වැඩේ තියෙන්නේ ඕගොල්ලෝ ගොඩක් වෙලාට ව්‍යාජකේත ප්‍රශ්නේ කරන්නේ නැති අවුල තමයි. හරිනේ. ඔන්න එතකොට ඔයාලට සම්පූර්ණයෙන්ම පේපරේට අවශ්‍ය කරන කරුණු සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම ඔන්න අංග සම්පූර්ණ කරලා දෙනවා. හොඳ ගැම්මෙන් ගිහිලා පේපරේ කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට සම්පූර්ණ අවශ්‍ය කොටස් හැමදේම කවර් කරලා තියෙන්නේ. ෂෝට් නෝට් ටික හොඳට බලා ගන්න. පේපර්ස් ටික සාකච්ඡා කරලා තියෙන්නේ. පාස් පේපර් ඔක්කොම ටික අදත් ඕගොල්ලෝ පාස් පේපර් තමයි සාකච්ඡා කරේ. සහ මම අනුමාන කරලා අර හදපු පේපර් කිහිපයක් සාකච්ඡා කරා. දැන් ඔයා අංග සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඔයාට ගිහින් තියෙන විභාගෙට ලියලා සාර්ථකව ලියලා ගෙදර ඇවිල්ලා මට හොඳ මැසේජ් එකක් දාලා තියෙන සර් පේපරේ ලිව්වා. පේපරේ ලේසි කියලා. හරිනේ නේද? හැමෝටම සුප්පතන හොඳ රිසල්ට් එකක් දාන්න. තමන්ගේ මහන්සිය තමන්ගේ කැපවීම මත මම මහන්සියලා මම කැපවීමේ ඕගලන්ට ඉගෙනුවා වගේම ඕගොල්ලොත් හොඳ රිසල්ට් එකක් දාලා කියන්න පුළුවන් මට්ටම හොඳ රිසල්ට් එකක් දාලා අවසානයේ මට කියන්න ඕනේ එකක්. එහෙනම් හැමෝටම ආයිබෝවන්. හොඳට එක්සෑම් එක ලියලා හෙට අනිවාර්යෙන් සතුටින් ඇවිල්ලා මැසේජ් එකක් දාන්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ට.
එක්සෑම් එක ලේසි කියලා